සුබ දවසක් වේවා කියලා යාළුවනේ ප්‍රාර්ථනා කරනවා. අද මම අප සුසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර පාඩමේ කාන්තා පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ තමයි කියලා දෙන්නේ. අපි කලින් වීඩියෝ වලින් කතා කරා බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරය පිළිබඳ. අද මම කියලා දෙන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්නයක් විදිහට එන කාන්තා පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම විදහා දක්වන්න කියලා આવොත් කොහොමද උත්තරේ ලියන්නේ? හරි. මම ඔයාලට ඉස්සෙල්ලාම කාන්තාව කියන්නේ කවුද කියලා කෙටි විස්තරයක් විසින් අපි දන්න විදිහට පොඩ්ඩක් කතා කරලා අපි මේ වීඩියෝ එකට යමු. යාළුවනේ කාන්තාවක් කියලා කියන්නේ මව් පදවිය ලබන කෙනෙක්. එතකොට කාන්තාව කියලා කියන්නේ අම්මා කෙනෙක් වෙන කෙනෙක්. අම්මා කෙනෙක් කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය. අපි හැමෝම දන්නවා අපේ අම්මලා, ඔයාලගේ අම්මලත් මගේ අම්මත් අපි හැමෝගෙම අම්මලා දසමාසයක් කුසේ දරාගෙන තමයි අපුව බිහි කරන්නේ. එතකොට යාළුවනේ දසමාසයක් කුසේ දරාගෙන අපේ අම්මා අපිව බිහි කරද්දී අපේ අම්මට කොච්චර රිදෙනවද? අපේ අම්මට කියන්නේ යාළුවනේ අම්මා දසමාසයක් කුසේ දරාගෙන කුස තුල ඉද්දී අපි දන්නවා අපි පයින් ගහනවා. ඊට අමතරව අම්මට වමන යනවා. කන්න බෑ. ඊළඟට අපුව ශරීරය තුලින් බරයි. එතකොට ඇවිදින්න බෑ. නිදා ගන්න බෑ. නිින්ද යන්නේ නැහැ. වමනේ යනවා. එතකොට මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපිව කුසේ තියන් ඉද්දී අම්මට සිද්ධ වෙනවා. කියන අම්මට හරිම අමාරු කාලයක් තමයි ගර්භණී කාලය කියලා කියන්නේ. එතකොට යාළුවනේ අම්මා කෙනෙක්ට ලොකු දුකක් විඳින කාලයක් තමයි මේ ගර්භණී සමය කියලා කියන්නේ. අපි හින්දා අපිව කුසේ තියන් ඉන්නේ හින්දා අම්මා කෙනෙක් ගොඩක් දුක් විඳිනවා අපිව කුසේ තියන් ඉද්දී. එතකොට අම්මට පයින් ගහනවා, අම්මයි කොන්දරි දෙනවා, අම්මට වමන යනවා, අම්මට කතා කරන්න බෑ, අම්මා නිදා ගන්න බෑ, අම්මගේ ඔළුව කරකිනවා. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අම්මට රිදෙනවා අපිව කුසේ තියාගෙන ඉද්දී. ඒ විතරද යාළුවනේ අපිව කුසෙන් බිහි කරන මොහොත. බිහි කරන මොහොත ඔයාලා අපි හැමෝම දන්නවා. මරණ වේදනාවට විතරක් දෙවනි වෙන වේදනාවක්. ඒක වෙන්නේ ස්වභාවිකව ඉපදුනොත් තමයි. හැබැයි සිසේරියන් සත්කමක් කරලා ගත්තත් අම්මට කියන්නේ ඒ ගහන ඉන්ජෙක්ෂන් එකේ කොන්දර ගහද්දී දරුවේ කුසේ තියාගෙන අච්චර දුකක් විඳගෙන ඉද්දී අම්මට ඉන්ජෙක්ෂන් එක කියන්නේ කොන්දර ගහද්දී ඒ වේදනාව කොන්දර ගහද්දී ඉන්ජෙක්ෂන් එකක් ඉවසන්න බෑ. මොකද අම්මා ඉන්නේ තව දරුවෙක් කුසේ තියාගෙන මහා වේදනාවකින්. එතකොට යාළුවනේ එතරම් වේදනාවක් විඳින අම්මා කෙනෙක් ඒ මහත් කියන්නේ මරණ වේදනාවට දෙවෙනි වේදනාව විතර තමයි දරුපසියත සිද්ධ කරන්නේ. අපි හැමෝම දන්නවා. එතකොට දරුපසියත සිද්ධ කරද්දී ඒක ස්වභාවික යෝනි මාර්ගය හරහා අපි අම්මගේ උදරයෙන් එළියට ආවොත් නිකන් හරි ඔයාලා අපි හැමෝම දන්නවා මේ ලෝකේ තියෙන ලොකුම මරණ වේදනාවට දෙවෙනි වේදනාව විඳිනවා. ඔයාලා අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ අම්මගේ ගර්භාෂයේ තියෙන ඉලෑට අස්ති බිඳගෙන කඩාගෙන එන්නේ. හදිස්සියටත් අම්මා අපිට එන ඉඩ ප්‍රමාණය මදි වුණොත් අම්මා පණ පිටින් ඉද්දී අම්මගේ බ්ලේඩ් එකක් කරන් පණ පිටින් කපනවා. අපේ අත පණ පිටින් පොඩ්ඩක් කැපුවොත් කොච්චර රිදෙයිද අපිට. එතකොට යාළුවනේ අම්මා පණ පිටින් ඉද්දී අච්චර වේදනාවක් දරාගෙන කියන ඉලෑට ඇතුලින් කැඩෙනවා. කියන්නේ අස්ති කැඩෙනවා වගේ වේදනාවක්. අස්ති ඇඹරෙන වේදනාවත් එක්ක අපි එළියට එද්දී අම්මා දාඩිය දාලා අම්මට කලන්තේ වගේ ඒ වගේ වේදනාවක් තීද්දි අම්මා පණ පිටින්ම බ්ලේඩ් එකකින් කපද්දි දැනෙන වේදනාව ඒක ඒව ඉවසන්න බෑ. එතකොට ඇත්තට ඉලාට කඩාගෙන එනදී එන වේදනාව ඉවසන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ දරුපසවතියක වේදනාව මරණයට විතරයි මරණ වේදනාවකට විතරයි දෙවනි කියලා. එතකොට එවැනි ලොකු වේදනාවක් විඳින කෙනෙක් තමයි අම්මා. ඊට පස්සේ අපි ඉපදුනාට පස්සේ කොහොමද අම්මා අපි ඉපදුනාට පස්සේ අම්මා කියන චරිතය නිදි මරන්නේ අවුරුද්දක් විතර. ඒ කියන්නේ නිදි මරනවා අවුරුද්දක් විතර යනකම් නිින්ද යන්නේ නැහැ. ඇයි නිින්ද යන්නේ නැත්තේ? බබා අවුරුද්දක් විතර යනකම් පාන්දර 2ට 3ට 4ට 5ට 6ට පාන්දර 2ට 3ටත් බබා නැගිටලා. ඇයි නැගිටින්නේ? බබාලා හැම වෙලෙම කිරි බොනවා. අපි දන්නවා. ඒතකොට කිරි බොනවා විතරද නෑ. එයාලා මල මුත්‍රා කරනවා. අපිත් එහෙමනේ. අපිත් චූටි කාලවල මල මුත්‍රා ඇඳේ කරලා ඒවා අයින් කරන්න ඕනේ. මොකද අම්මා කැමති නෑ අපිව ජරාවට තියන. ඒකට අම්මා කෙනෙක් කියන්නේ අච්චර දුකක් විඳලා අවුරුද්දක් විතර යනකම්වත් නිින්දවත් නැති කෙනෙක්. එතකොට ඒ හැම අම්මා කෙනෙක්ම කවුද? කවුද ඒ හැම අම්මා කෙනෙක්ම කාන්තාවක්. අන්න ඒ නිසා තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කාන්තාවට මුලින්ම ඉහළ තැන දුන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වෙනකම්ම කාන්තාව කොහොමද ජීවත් වුනේ? කාන්තාව ජීවත් වුනේ ඊටාම් පහත් ලෙස. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ සති පූජාව කරන්න ඕන, පර්දා චාරිත්‍රය කරන්න ඕන. ඊටාම පහත් ලෙස තමයි යාළුවනේ කාන්තාව ජීවත් වෙලා තියෙන. හැබැයි කාන්තාව පහත් කෙනෙක්ද? නෑ. කාන්තාව ලෝකේ තියෙන උතුම්ම මව් පදවිය ලබන කෙනෙක්. ඒතර මව් පදවිය කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ කොටස කිව්වේ. ඒතකොට එච්චර කැපවීමක් කරන කෙනෙක් දරුවෙකුට කාන්තාවට සැලකුවේ බ්‍රාහ්මණය කොහොමද? අන්න ඒ කොටස තමයි දැන් අපි ලියන්න ඕනේ. කාන්තාව බ්‍රාහ්මණ ගැනීම. උසස් පෙළ විභාගදී යාළුවනේ කාන්තාව බ්‍රාහ්මණ ගැනීම කියලා આવොත් ඔයාලා මෙන්න මෙහෙම ලියන්න. කොහොමද ලියන්නේ? කාන්තාව අපවිත්‍ර ජාතිය ලෙස සැලකුවා. කාන්තාව පූජා කරන ආහාර ද්‍රව්‍ය බහව නොපිළිගන්නා බව සැලකුවා. කාන්තාවට පුරුෂ
පුරුෂයා හා සමානතාවය දුන්නොත් පුරුෂයා සමග තරංකාර්ථය ලැබිය හැකි බව සැලකුවා. ස්ත්‍රී පුරුෂයාගේ කාම සම්භෝගය හා නිවසේ කටයුතු සඳහා පමණක්ම මවා තිබී මහ බබු මවා තියෙනවා කියලා කිව්වා. කාන්තාව උපතින්ම චපලයි කියලා කිව්වා. කාන්තාවකට පවුලකට දැරියක් උදුරෝ නින්දාසහගතයි කියලා කිව්වා. කාන්තාව සතු ලස්සන රූමත් බව ලදපොළද බව බමුණන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා කියලා කිව්වා. ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. ඊට අමතරව ලෝක ධර්මතා කිහිපයක් සඳහන් කරන බමුණෝ ඒ ධර්මතා බිඳ වැටුණත් කාන්තාව කියන බස පිළිගන්න එපා කියලා කිව්වා. මොන ධර්මතාවද? අට්ටික්කා ගස්සල මල් පිපෙන්නේ නැහැ. සුදු කපුට දක්නට නැහැ. මසොන්ට පාද නැහැ. මේවා කවදා හරි සිද්ධ වුණත් කාන්තාව කියන බස නම් පිළිගන්න එපා. කාන්තාව තියෙන මොකද්ද? හැඳමිටේ නුවණක්. එතකොට පුරුෂයන්ට බහුපුරුෂ සේවනය බහු ස්ත්‍රී සේවනය කරන්න පුළුවන්. හැබැයි ස්ත්‍රීන්ට බහුපුරුෂ සේවනය කරන්න බෑ. එතනත් හිර කරලා තිබ්බා. ඊළඟට සති පූජාව. බ්‍රාහ්මණ යුගයේ හිටපු කාන්තාවන් තමන් ජීවිතවලදී සමියා මැරුණොත් ගින්නට පැනලා සීදි විහාණි කර ගන්න ඕනේ. ඒකට මොකද කියන්නේ? බෞද්ධ ශිෂ්ටාචාරය සති පූජා. ඒත් පර්දා චාරිත්‍රය කියන්නේ මොකද? පර්දා චාරිත්‍රය අනු කියලා බහුවර්ණයට එනවා. මොකද පර්දා චාරිත්‍රය කියන්නේ? හයිසිරත් සීදි විනාසා ගන්න නැතුව හිටියොත් සමියා නැතුව සමියා පියන් පරිලෝක ගියට පස්සේ යා දුකසේ දුක් කිලිටු ඇදුන් ඇදන් කන්න බොන්න නැතුව ජීවත් වෙනවා. ඒකට මොකද කියන්නේ? ඒකට කියනවා පර්දා චාරිත්‍රය කියලා. එතකොට යාළුවනේ මෙන්න මේවා තමයි මොනවද කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ කියන්නේ. කාන්තාව ගණිකාවක් තත්ත්වයට දාලා තමයි කිව්වේ. ගණිකාවක් කියන්නේ සමාජයේ ඉන්න කවුද? පහත්ම කෙනෙක්. ගණිකාව කියලා කියන්නේ සමාජයේ ඉන්න පහත්ම කෙනෙක්. ඒ කියන්නේ ගැහණියක් වැටෙන පහළම තලයේ තමයි යාළුවනේ ගණිකාව කියන්නේ. ගැහණියක් හැම වෙලේම සංවර බවින් උච්චම වෙන්න ඕන. ගැහණියගේ උතුම භාවය තමයි සංවරකම. එතකොට සංවරකම නැති කරලා ගැහණියගේ ගණිකාව බවට පත් කරලා තියෙනවා නිසාபிචාරිකා, දිවාபிසාරිකා, ජෝස්නාසාබීරිකා, ජෝස්නාபிසාරිකා. එතකොට මේ හැම කෙනෙක්ම අංග තුනකට ගැගෙන ගණිකාව වේදාදල් තියෙන ගණිකා වෘත්තිය ඉහළින් සලකලා තියෙනවා. ඉහළ එකද ගණිකා වෘත්තිය නැහැ. ගණිකා වෘත්තිය කියන්නේ හැම වෙලේම පහත් මිලෙච්ච එක. ගණිකා වෘත්තිය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ස්ත්‍රියක් වෙන්න පහළම ස්ථානය. එතකොට යාළුවනේ මෙන්න මේ විදිහ තමයි පුරුෂයා පිනවන ප්‍රියම්බිකාව කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. කියන්නේ භාණ්ඩයක් වගේ තමයි කාන්තාව හඳුන්වලා තියෙන්නේ බමුණු සමාජයේ. ඒතර මේවා අපිට මේකට උත්තරයට ලියන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ කාන්තාවන් ලස්සනයි. කියන්නේ මේ ලෝකේ හැම කාන්තාවක්ම ලස්සනයි. කියන්නේ කෙනාගෙන් කෙනාට රූපය සම්පත්තිය වෙනස්. අපි දන්නවා කෙනාගෙන් සමහර කාන්තාව ටිකක් ලස්සනයි. සමහර කාන්තාව ගොඩක් ලස්සනයි. එතකොට කාන්තාවන් ඒවම කියන්නේ රූපයේ මූණේ ලස්සන විතර නෙවෙයි. සමහර කාන්තාවන්ගේ ශරීරය හරි ලස්සනට අංගපසක තියෙනවා. එතකොට මේවා මහල බමුණන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වුණා කියලා තමයි කියලා තියෙන්නේ. හයිසත් ස්ත්‍රී දර්ශනයක් වුණොත් පුරුෂ චිත්තය විකල් වෙන බවත්, ස්ත්‍රීන් ස්පර්ශ කළොත් ධන විනාශය වෙන බවත්, ඒ වගේම ස්ත්‍රියක් හා සයනේ යෙදුනොත් මරණය වෙන බවත් කියලාත් ස්ත්‍රියේ තරමටම පහත් කරලා තියෙනවා. ඔය මම කියපු සියලුම කාරණා යාළුවනේ බ්‍රාහ්මණේ කියන්නේ කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම ලියා දක්වන්න කිව්වොත් ලියා දක්වන්න පුළුවන්. එහෙනම් අපිට ඒ ප්‍රශ්නෙට සාර්ථක ලෙස උත්තරයක් හම්බ වුණා. මේවනේ පහත් කාන්තාවක් ඉහළින්ම ඔසවලා දැපේ කවුද? අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. එතකොට යාළුවනේ මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙනවා ඔයාලට කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පිළිබඳ. එහෙනම් කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීමට ඔන්න ඔය කියපු ටික ලියන්න පුළුවන්. ඊළඟට තව මතක තියාගන්න යාළුවනේ තවත් ප්‍රශ්නයක් මෙන්න මේ කොටසටම එන්න පුළුවන් ලියන්න. කොහොමද? කාන්තාව පුරුෂාධිපත්‍යය යටතේම විසිය යුතු බවට උදාහරණ ගෙන හැර දක්වන්න. ඔන්නෝම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් කොහොමද ලියන්නේ? එකට අපිට කෙටියෙන් ලියන්න පුළුවන්. කොහොමද? කාන්තාව බාල කාලයේ තාත්තා යටතේ ඉන්නවනේ. විවාහ වුණාට පස්සේ සම්පුරුෂයාට ඊළඟට මහල් වුණාට පස්සේ තමන්ගේ පිරිමි දරුවන් යටතේ ඉන්නවනේ. කාන්තාව කිසිම විදිහක ස්වතන්ත්‍රව තනියෙන් ඉන්න බෑ. හැම වෙලේම පුරුෂාධිපත්‍යයෙන් ඉන්න ඕනි කියලා මනුස්මතිය දැක්කෙනවා. ඒක බ්‍රාහ්මණිය හැම වෙලේම කාන්තාව පිරිමියට යටත් කරලා තිනවා. ස්වාධීනත්ව නිදහසක් අපි දන්නවා මිනිස්සෙක්ට වැදගත්ම දේ තමයි නිදහස. එතකොට නිදහස පවා නැති කරලා තියෙනවා. ඔන්නෝ ප්‍රශ්නයක් આવත් ඒකට ලියන්න. එහෙනම් ඒ කොටස අවසానයි. යාළුවනේ අපි ඊළඟට කතා කරමු කාන්තාව පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් හොඳින් නරඹන්න. ඒ වගේම දන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.